නංගියේ වලඳ ගේ ඇතුළට තියන්නේ. දෙන්න මේ කිට්ට. තවත් එක ලස්සන හවස්වරුවක් මම ගත කරේ මෙහෙමයි. ඉතින් එක දිගටම සතියක් වැඩ කරලා එක ළඟ නිමාඩු දෙකක් හම්බ වුණා. ඉතින් එක නිමාඩුවක් ඉවරයි. ඉතින් අද ගෙවෙන්නේ මේ දෙවෙනි නිවාඩුව. ඉතින් මේ හවස්වරුවේ මම හිතුවා මගේ පුංචි ගෙවත්තට ගිහිලා තව පැල ටිකක් හිටවන්න. ඉතින් අයියයි මා එකතු වෙලා මේ සැරේ එළවලු පැල ටිකකුත් හිටෙව්වා. මිරිස් පැලයකුයි තක්කලි පැලයකුයි. ඉතින් උදෙන්ම නැගිට ගමන් මං හැමදාම කරන්නේ ඒ පැල ටික බලන්න ගිහිල්ලා පැලවලට වතුර දාන එක තමයි. කොච්චර කාර්යබහුල වුණත් අපි ඒ දේවලුත් කරන්න ඕන. ඉතින් මම එක පෝච්චියක හිටෙව්වා තවත් ගෝවා පැලයක්. ඔය පේන ඇතිලිය ඇත්තටම ගෑස් එකේ උයලම බිඳුණා. ඉතින් ඒක මට විසික් කරන්න දුක හිතුණා. මොකද ඔක මගේ හස්බන්ඩ් මට තෑග්ගක් විදිහට තමයි ගෙනත් දුන්නේ. ඉතින් ඒකෙත් මම ලස්සන පැලයක් හිටෙව්වා. ඒක ගේ ඇතුලේ හදන්න පුළුවන් පැලයක්. ඉතින් ඒක හිටවලා මං ගේ ඇතුලෙන් තියාගත්තා. ඉතින් අද උදේ පැලවලට වතුර දාන්න මට හම්බුනේ නැති නිසා දැන් ඒ වැඩ ටික සේරම ඉවර වෙලා පැලවලට වතුර දාගන්න තමයි හදන්නේ. ඉතින් ලංකාවේදී නම් මම මේ වගේ දේවල් කරේ නැහැ. ඇත්තටම ඉතින් ඒ දවස්වල ඉස්කෝලේ යනවා පාඩම් කරනවා ඒ දේවල් වලටනේ මුල් තැන දීලා තිබ්බේ. ඉතින් මේ වගේ රටකට ආවට පස්සේ අපේ ඔළුව රිලැක්ස් වෙන්න ඉතින් මම ඒ දේවල් කරන්න පටන් ගත්තා. ඒකට මගේ හස්බන්ඩ්ත් මට ගොඩාක් උදව් කරනවා. ඔන්න ඉතින් පැලෙත් ගේ ඇතුලෙන් තියාගත්තා. නංගියේ වලඳ ගේ ඇතුළට තියන්නේ. ඉතින් අද හවස්වරු ටිකක් රස්නේ. මට හිතුණා ටිකක් එළියට ගිහින් ඇවිදලා මම ආස දෙයක් ගන්න. ඉතින් ගිහින් එන ගමන් 7 එකෙන් මං ආසම කෝපි එකකුයි පොටේටෝ චිප්ස් එකකුයි අරගෙන ආවා. ඉතින් දැන් මම රැට උයන්නත් ඕන. ඉතින් ටිකක් මහන්සි නිසා මම කොෆි එකක් බීලා සින්දුකුත් අහලා ටිකක් රිලැක්ස් වුණා. ඉතින් මගේ හස්බන්ඩ් අද වැඩ දවසක් ඇත්තට මෙයා වැඩට ගියහම මට හරිම පාළුයි. ඒත් ඉතින් මොනා කරන්නද නේද? අපි දෙන්නට ගොඩක් දුරට එකට නිමාඩු හම්බ වෙනවා ආඩුයි. ඉතින් ඊයේ අපි දෙන්නට එකට නිමාඩු හම්බ වුණා. ඉතින් ඊයේ දවස අපි දෙන්න ලස්සනට ගත කරා. ඉතින් කොෆි එකක් බීලා ඊළඟට මම රෙදි ටික හේදෙන්න දාන තමයි හදන්නේ. රෙදි ටික හේදෙන්න දාලා උයන්න හදන්න. ඔන්න ඉතින් උයාගෙන ඉවරයි. දැන් මම සිංකකට එකතුණු භාජන ටික හොදලා සිංක් එක හොදලා කුසිය අස් කරගන්න තමයි හදන්නේ. ඉතින් එවෙලෙන් ඒ වෙලාවට මේ දේවල් හොදලා
තියාගත්තාම හරිම ලේසියි. ඒ වගේම කුස්සිය නිතරම ලස්සනට තියාගන්නත් පුළුවන්. ඉතින් මම අද ඉව්වේ සම්බෝල මලවලා අලයි කරවලා එකට දාලා තෙල් දාගත්තා. මම ඒකට හරිම කැමතියි. ඉතින් ඔන්න අස් කරාට පස්සේ කුස්සිය ඇත්තටම හරිම ලස්සනයි. ඊට පස්සේ මම ගේ ඇතුළත් අදුගා ගත්තා. ඊට පස්සේ නමන්න රෙදි වගේක් එකතු වෙලා තිබුණා. ඉතින් ඒ ටිකත් මම නමා ගත්තා. පස්සේ මම්මගේ අයිබ්‍රෝ දෙක ටිකක් ෂේප් කරගන්න තමයි හදන්නේ. එක දිගටම වැඩ තිබුණ නිසා ඒ වෙනුවෙන් මට වෙලාවක් නැති වුණා. ඉතින් ඔන්න ඒකත් කරන්න තමයි හදන්නේ. ඔන්න ඉතින් ඒ වැඩේ ඉවරයි. දැන් මං හිතුවා මගේ ඔළුව ටිකක් රිලැක්ස් කරගන්න ලස්සන වැඩක් කරන්න. ඉතින් මම මේ චිත්‍ර පාට කරන ගමන් මම ලස්සන ව්ලොග් එකකුත් බැලුවා. ඔයාලා දන්නවා ඇතිනේ පවෙනි පෙරේරා කියන ලස්සන ගෑනු ළමයා. ඉතින් මං එයාගේ ව්ලොග්ස් බලන්න හරිම ආසයි. මං හිතන්නේ එයාගේ ජීවිතෙන්, එයා ඒ ගෙවන ජීවිතෙන් ගෑනු ළමෙක් විදිහට අපිට ගොඩක් දේවල් ගන්න පුළුවන්. හොඳ දරුවෙක්, හොඳ බිරිඳක්, හොඳ මවක්, ඒ වගේම හොඳ යාළුවෙක් විදිහට ඒ ලස්සන චරිතය හරි ලස්සනට රඟපානවා. ඉතින් මම හරිම ආසයි දවසක එයා වගේ හැම අතින්ම දක්ෂ ගැහැණු ළමයෙක් වෙන්න. ඉතින් ඒ අතරේ චිත්‍රෙත් ඔන්න පාට කරගත්තා. ඉතින් දැන් ගොඩක් හවස් වෙලා මට හිතුණා ඔෆුරකට ටිකක් බහින්න. මොකද ඉතින් එක දිගට වැඩ කරපු නිසා ඇඟටත් ටිකක් මහන්සි. ඇත්තටම ඔෆුරකට බැස්සට පස්සේ ඇඟේ තියෙන මහන්සිය නැති වෙලා යනවා. ඉතින් මම ඕක තමයි ඔෆුරකට දාන්නේ. ඉතින් මම ඔෆුරේ විනාඩි 20ක් වගේ හිටියා. ඉතින් ඔන්න වොෂ් එකකුත් දාගෙන ආවා. ඉතින් ලස්සන ඇඳුමකුත් ඇඳගෙන ටිකක් එළියට ගිහින් හඳ දිහා බලාගෙන හිටියා. ඊට පස්සේ පහන තියන්න තමයි හදන්නේ. ඉතින් මම ලංකාවේ ඉන්න දවස්වල ඉඳන් උදේ හවස අපේ ගෙදර පහන තිබ්බේ මම තමයි. ඉතින් ඒ පුරුද්ද මට තාමත් ඒ විදිහටම තියෙනවා. ඉතින් බුදුන් වැඳලා ආශිර්වාද අරගෙන ඊළඟට මම්මගේ ස්කින් කෙයා පටන් ගන්න තමයි හදන්නේ. මම මේ ටිකේම පාවිච්චි කරපු ප්‍රොඩක්ට් ටිකක් අයින් කරලා මට හිතුණා අලුත් ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරන්න. ඉතින් මම ඔය ටික Amazon එකෙන් තමයි ඕඩර් කරේ. ඉතින් අද පළවෙනි පාරට ඒ ටික මොනට ඇප්ලයි කරන්න තමයි හදන්නේ. ඉතින් මේක පාවිච්චි කරන අය ඉන්නවා මට කමෙන්ට් එකක් දාන්න කොහොමද ඒකේ රිසල්ට් කියලා.
අපි කොච්චර කාර්යබහුල වුණත් අපි වෙනුවෙන් අපි වෙලාවක් වෙන් කරගන්න ඕන. ඒ වගේම කාර්යබහුල දවස්වල ඒ දවස් ලස්සනට නිමා කරනවට අපි අපිට ස්තුතිවන්ත වෙන්නත් ඕන. ඔන්න ඉතින් ඊට පස්සේ කොණ්ඩෙත් පීරගත්තා. ඉතින් මගේ හස්බන්ඩ් එන්න ගොඩක් පාන්දර වෙන නිසා මම ටිකක් නිදාගන්න තමයි හදන්න. ඉතින් එයාවට පස්සේ ආයෙත් මම නැගිටිනවා. එයාවට පස්සේ කෝපි එකක් හදාගෙන බීලා අද දවසේ වෙච්ච දේවල් මුලින් ඉඳන් අගට කතා කරලා තමයි නිදාගන්නේ. ඊටස් පස්සේ සාලිමා සුවඳ හඳුන්කූරක් පත්තු කරා. ඉතින් ඔය විදිහට තමයි මගේ මේ ලස්සන හවස් වරුව ගෙවුනේ. මේ වගේ රටකට එන්න කලින් මට හිතුණා මට මෙහි පරිසරයට හුරු වෙන්න පුළුවන් නේද? ගෙදරින් ඈත් වෙලා කොහොම ඉන්නද? අපි හොයපු ජීවිතය අපිට හමු වේද වගේ ගොඩක් දේවල්. ඒත් මෙහාට ආවට පස්සේ මෙහි ජීවිතේට මං ගොඩක් හුරු වෙලා. මේ නිදහස් පරිසරයට මං ආස වෙලා. හැමදේම පහසුයි කියලා මට දැනෙනවා. මං හිතන්නේ මගේ මහත්තයා ඉන්න එක තමයි මේ හැමදේම පහසු වෙන්න සුන්දර වෙන්න ප්‍රධාන හේතුව. සමහර දවස් තියෙනවා ගොඩක් අමාරු මහන්සි. ඒ හැම දවසක්ම මගේ මහත්තයා ඉන්න නිසා මට පහසු දවස් වෙනවා. ඉතින් මං හිතනවා මම මේ ලෝකේ ඉන්න වාසනාවන්ත ගැහණියක් වෙන්න ඇති. මගේ අප්පච්චි වගේ සමීප මට ලබන්න. දෙවියනි, අපි දෙන්නගේ ජීවිතයේ තියෙන හිණ බලාපොරොත්තු වලට යන්න අපිට හැමදාමත් ආශිර්වාද කරන්න. ගොඩක් ස්තුතියි මාව අහගෙන හිටියටයි බලන් හිටියටයි. ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. සතුටින් පරිස්සමින් හැමෝම ඉන්න.